කොහොමද ඉතින් මගේ යාළුවෝ හැමෝටම සුබම සුබ දවසක් වෙන්න ඕන කියලා අදත් මම මුලින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම වෙනදා වගේම ගොඩාක් ආදරෙන් ඔයාලා හැමෝම මගේ channel එකට පිළිගන්නවා. අදත් මම මල් එක්ක ගත කරපු ලස්සන දවසක් තමයි ඔයාලත් එක්ක share කරගන්න හිතුවේ. ඉතින් මගේ ජීවිතේ මං ආස කරන මං ආදරය කරන මට වටින දේවල් වලින් එකක් තමයි මේ මල් කියලත් කියන්නේ. මං ගොඩක් ආසාවෙන්ම කරන දෙයක් තමයි මෙන්න මේ මල් හදන එක. ඉතින් ඒකෙන් මට ලැබෙන සතුට වචන වලින් නම් කියලා නිම කරන්න බැහැ. ඉතින් මම දන්නවා මගේ යාළුවොත් හැමෝම වගේ මල් වලට ගොඩක් ආසයි තමයි මාත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඉතින් ඒ සතුට ඔයාලටත් ඒ විදිහටම දැනෙනවා ඇති. මෙන්න බලන්නකෝ මෙයාගේ ලස්සන හරිම ලස්සන බත් කූරෙක්. ඉතින් අද උදේ තමයි මම මෙයාව දැක්කේ. ඉතින් මෙයාගේ පාට හරිම ලස්සනයි. මේ බලන්නකෝ ඔයාලත් මේ වගේ කෙනෙක් කලින් දැකලා තියෙනවද කියලා. මම නම් මේ වගේ ලස්සන පාට කෙනෙක් අද තමයි යන්න දැක්කේ. මගේ ළඟ දැනට ජපන් අරලිය වර්ග දෙකක් තියෙනවා. ඉතින් මේ තමයි රෝස පාට එක. මෙයාගෙත් ඔන්න මල් කලින් ගොඩාක් තිබුණා. දැන් මල් දෙක තුනක් වගේ තියෙන්නේ. ඉතින් මෙයා තමයි රතු පාට එක. මෙයාලා තද අවුවට ඔරොත්තු දෙන නිසා අවුව වැඩි පළාත්වලට නම් ඉතින් හදන්න ගොඩාක් හොඳයි. අපි හරියට මේ පැල බලාගත්තොත් ඉතින් අපිට නිතරම වගේ මල් ගන්නත් පුළුවන් මෙයාලගෙන්. මගේ ලා රෝස පාට පැන්ටාස් පැලෙත් මෙන්න මේ විදිහට තමයි අද ලස්සනට මල් පිපිලා තිබුණේ. ඒත් එක්කම මන් ළඟ පෝතෝස් වර්ගත් කීපයක්ම තියෙනවා. ඒ අතරින් මම බෝ කරගත්ත පැල කීපයක් තමයි මේ තියෙන්නේ. මේ මාබල් ක්වීන් කියන පෝතෝස් වර්ගය ඔයාලා ඉතින් දන්නවා ඇතිනේ. මම මෙයාගේ මවුෂාකින් මෙයාලව වෙන් කරලා මේ විදිහට හදාගෙන තියෙනවා. දැනට මෙයාලා හොඳට මෙයාලගේ මුල් ඇදලා තියෙනවා. මේ පෝතෝස් ඉතින් ඉන්ඩෝර් ප්ලාන්ට් එකක් විදිහට තමයි ගොඩාක්ම ගැලපෙන්නේ. මේ තියෙන සැටින් පෝතෝස් එක. මේවා හැංගින් පොට්ස් වලට වගේම ලොකු පොට්ස් වලට ආධාරකයක් සවි කරලා හදුවහමත් හරිම ලස්සනයි. ඉතින් මම මේ පෙන්නන හැම පැලයක්ම මම මවුෂාක වලින් මමම බෝ කරගත්තු පැල. මේ තියෙන්නේ මගේ තවත් පෝතෝස් වර්ගයක්. මේකත් මවුෂාකයක්. මේකෙත් ඔයාලට පේනවා ඇති කට්මුල් ගොඩක් තියෙනවා. මේකෙත් ඉතින් ගොඩාක් පැල ගන්න පුළුවන්. ඉතින් මල් ළඟ මීට වැඩිය ලොකු පෝතෝස් එකතුවක් තිබුණා. පහුගිය කාලේ ගොඩක් සැරට අවුවක් තිබුණ නිසා ඉතින් සමහර පැල මට බේරගන්න බැරි වුණා කොච්චර උත්සාහ කරත්. ඉස්සරහට ඒ නැති වුණ පෝතෝස් වර්ගත් මම එකතු කරගන්න ගොඩක් ආසාවෙන් ඉන්නවා ආයෙත් මගේ ගාඩන් එකට. ඉතින් මේ තියෙන්නේ මම අර කලින් පෙන්නපු මවුෂාකයෙන් ගත්තු පැල මුල් අදින්න දාලා තියෙන විදිහ. ඒත් එක්කම ඔයාලට කියන්න ඕන මුල් අද්දවන්න ඉතින් හොඳම මාධ්‍ය තමයි වතුර. මම නම් මේවා මුල් අද්දවන්නේ, ඒ කියන්නේ මේ අතු කෑලි මුල් අද්දවන්නේ වතුරට දාලා. ඉතින් පහුගිය කාලේ තිබුණු තද පෑවිල්ලට මගේ මල් ගස් ගොඩාක් මට නැති වුණා. ඒ අතරින් මම මෙන්න මේ පෙන්නන පුංචි පැලෙත් එකක්. ඉතින් මගේ වාසනාවකට වගේ එක පෝච්චියක අහම්බෙන් මේ වගේ පුංචි පැල කීපයක්ම ඉතුරු වෙලා තිබුණා. මේක ගොඩාක්ම ලස්සන ලිස්ස වගේ හැදුනම ඉතින් ගොඩක්ම හැංගින් පොට් වලට දැම්මම තමයි මේ පැලේ ලස්සන. මං හිතුවා මේ ඉතුරු වෙලා තියෙන පැල ටික පරිස්සමට ගලවලා මේක හැංගින් පොට් එකක හදාගන්න ඕන කියලා. ඉතින් මේකේ මේ පුංචි කොලේ පිටිපස්ස දම් පාටයි. ඒ දම් පාටෙන් තමයි මේක ගොඩාක් ලස්සනට පේන්නේ. සමහර විට ඔයාලගේ ගෙවල් වලත් මේක ඇති. මම මේ පැල ටික හදාගත්තේ කොම්පෝස්ට් එක්ක මතු පිටපස් එකතු කරලා. අපි බලමු ඉතින් මේක හැදුනහම මොන විදිහට තියෙයිද කියලා. වටිනාකමින් අඩු පැලයක් වුණත් වටිනාකමින් වැඩි පැලයක් වුණත් දෙකටම එකම විදිහට සාත්තු කරන්න. මොකද එතකොට අපි හිතනවටත් වඩා ලස්සනට මේවා හැදෙනවා. මේ වගේ පැලවලටත් පොහොර ටිකක් එහෙම දැම්මම හරිම ලස්සනට හදාගන්න පුළුවන්. ඉතින් මම හිතුවා එයා ප්ලාන්ට් එකක් හදාගන්න ඕන කියලා. මන් ළඟ තිබුණු එකකින් පුංචි කොටසක් මේ ගලවලා තමයි මම මේක හදාගෙන තියෙන්නේ. එයා ප්ලාන්ට් කියන්නේත් අපේ ගෙදර ලස්සන කරගන්න පුළුවන් තවත් එක පැල වර්ගයක්. මේක මම රබර් පටියකින් බැඳලා කම්බියක් ආධාරයක් විදිහට තියලා තමයි හදාගෙන තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ලස්සන පැලත් එක්ක මගේ උදේ වරුව ගෙවුනේ.
මගේ බ්ලොග් එකත් එක්ක එකතු වෙලා හිටියට ඔයාලට බොහොම ස්තුතියි.